දකින්න නැති ගිය දවස්වල ඇමරිකාව ඉරානයට පහර දෙනවා. ඇමරිකාවේ ගුවන් යානා ඉරානයේ රේඩාර් පද්ධතිවලට හසු නොවන විදියට ආවේ කොහොමද කියලා ගොඩ දෙනෙක්ට ගැටලු මතුවෙන්නට ඇති. රේඩාර් පද්ධති මගින් තරංග වාතයට මුදා හරිනවා. ගුවන් යානයකට මේ තරංග ගැටුණොත් නැවත පරාවර්තනය වෙලා රේඩාර් පද්ධතියටම පැමිණෙනවා. මෙසේ පැමිණීමට ගතවන කාලය තරංගයේ ගමන් කරන වේගය සමග ගණනය කොට රේඩාර් පද්ධතියට කොපමණ ඉහළකින් ගුවන් යානය පියාසර කරනවාද කියලා හොයාගන්න පහසුයි. ඒත් මේ ඇමරිකාවේ B-2 ගුවන් යානාව ඉරානයේ රේඩාර් පද්ධතියට හසු වුණේ කොහොමද? මේ යානාවේ පවතින විශේෂිත හැඩය නිසා රේඩාර් පද්ධති මගින් එන තරංග නැවත රේඩාර් පද්ධතියට ගමන් කරන්නේ නැහැ. මේ තරංග පරාවර්තනය වන්නේ වෙනත් දිශාවකට. මෙසේ යානාව රේඩාරයට හසු වුවත් කුරුල්ලෙකු මෙන් දර්ශනය කෙරේ. මේ යානාවේ පිටත සාදා තිබෙන්නේ රේඩාර් තරංග අවශෝෂණය කර තාපය ලෙස පිටවීමටයි. එවිට රේඩාර් මගින් එන තරංගය පරාවර්තනය වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. මේ යානාවේ පවතින එන්ජිමෙහි පිටාරවන වායුන්ගේ තාපය විශේෂිත යාන්ත්‍රණ මගින් සිසිල් කර පිටතට මුදා හරිනවා. එවිට අධෝරක්ත සංවේදක වලට හසු නොවී පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ලක්ෂණ නිසා තමයි ඉරානයේ රේඩාර් පද්ධති වලට හසු නොවී ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් කියන මේ න්‍යෂ්ටික බලාගාර වලට පහර දීමට හැකි වුණේ. මීටර 80ක් පමණ ගැඹුරින් පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ල කිරීමට හැකි වුණේ ඇමරිකාව සතුව පමණක් පවතින GBU-57 බංකර් බස්ටර් බෝම්බයි. මේ බෝම්බ රැගෙන යාමේ හැකියාව පවතින්නේ B-2 ගුවන් යානයට පමණයි. මේ යානාවට මෙවැනි බෝම්බ දෙකක් එකවර රැගෙන යාමේ හැකියාව පවතිනවා. මේ යානාවේ තවත් විශේෂතා ටිකක් කිව්වොත් මේ යානාව මීටර් 15000ක උසකින් පියාසර කිරීමේ හැකියාව ඇති අතර එකවර කිලෝමීටර් 11000ක් ගමන් කළ හැක. තවද ඉහළ අහසේදී ගුවන් යානයකින් ඉන්ධන ලබා ගැනීමටද හැකියාව පවතිනවා. ඉතින් ඔය channel එකට අලුත් කෙනෙක් නම් දැන් අපිව subscribe කරලා එකතු වන්න. නැවත අලුත් වීඩියෝවකින් හමු වෙමු.